ඔන්න ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ දුවේ ගඟට කොරලි ටිකක් විදින්න. අද ඉතින් අපේ රුවන් අයියා ඉන්නවා, ප්‍රදීප් අයියාත් ඉන්නවා. බලමු ඉතින් අපි කොහොමද කියලා කොරලි ටික අල්ලගන්නේ. වෙනද වගේම අපේ ප්‍රදීප් අයියා තමයි ඉතින් අදත් ඔරුව පදින්නේ. ඔරුව ගානට අල්ලන්න ඕනේ. හොලවන්න නැතුව වතුර මාළුවට ලං කරගන්න ඕනේ. මේ වගේ අස්සවල් වල තමයි ඉතින් මේ මාළු වැඩිපුර රැඳෙන්නේ. තේනවනේ. ටෝච් එක ගහ බල අපි කොරලි ටිකක් අල්ල ගන්න තමයි try කරන්නේ. රුවන් අයියා ගාපු මුල්ම මාළුවා. අපේ මුල්ම මාළුවා. අපි ඉතින් මේ විදියට මේ වගේ අතු අස්සවල් වල දිංගස් අස්සේ තමයි මේ කොරලි විදින්නේ. කකුලුවොත් එහෙම ඉන්නෝ හිටි ගමන් chance එක තමයි ඉතින් ඒක. සුපිරි බඩු. පේනවද ඔයගොල්ලන්ට කොරලිය? මල් කොරලි. පේනවනේ ඉතින් මේ වගේ අස්සවල් වල තමයි ඉතින් කොරලි රැට ඉන්නේ. උන් දෙනත් එක්ක දැනට මාළු 4-5 දෙනෙක් අපි ගහගත්තා. තිලාපියෙක් හිටියා අපිට තිලාපිය මිස් වුණා. අන්න ගැහුවා. මේ විදියට ඉතින් අපි දැන් ගඟේ ගොඩක් දුර ආවා. අද වෙනද වගේ නෙමෙයි. අද ඉතින් මේ දවස් ටිකේ වැහැලා ගඟේ වතුර වැඩි. ප්‍රදීප් අයියා දන්න පොට් ටිකට කොරලි ඉන්නවයි කියලා හිතන තැන් ටිකට ගානට ඔරුව අල්ලනවා. බලමු ඉතින් තව කොරලි ටිකක් අල්ලගන්න. තව එකකට ගහගත්තා. තවත් මල් කොරලියෙක්. එනවනේ සයිස් එක සුපිරි බඩු ආ. කොහමද බඩු? අනේ කොරලි. මේ තින්නේ ඉතින් අද දවසේ අපි අල්ලගත්ත කොරලි ටික. අද ඉතින් වැඩි වාසියක් නැහැ. ඕම තමයි ඉතින් මේ දීවර රැකියාව. තීන දවසට තීනෝ නැති දවසට නෑ. බලමු ඉතින් ආයෙත් දවසක රෑක ඇවිල්ලා සුපිරි කොරලි ටිකක් අල්ලන්න. අපි ඉතින් ওই විදියට තමයි අද කොරලි ටිකක් අල්ලගත්තේ. රුවන් අයියයි මායි ප්‍රදීප් අයියයි තුන් දෙනාත් එක්කම ප්‍රදීප් අයියා තමයි ඔරුව පැද්දේ. රුවන් අයියා තමයි අපි හදාගත්ත පොඩි ගන්නේකින් තමයි මේ කොරලි ටික අල්ලගත්තේ. අද දවසේ අපිට වැඩි ප්‍රමාණයක් කොරලි අල්ලගන්න බැරි වුණා. හේතුව තමයි අද ගඟේ වතුර පොඩ්ඩක් වැඩි හින්දා අද්දර දිගේ කොරලි නෑ. ඒ හින්දා තමයි අද ලොකු ප්‍රමාණයක් අල්ලගන්න. සාමාන්‍ය ප්‍රමාණයක් ඉතින් අපි අල්ලගත්තා. එහෙනම් ඉතින් ආයෙත් දවසක මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.